Sadu. Guys, ada කොහෙද යන්නේ දියන? කියන්නකෝ. හරියට කියන්නේ. සාදු කියලා කියන සාදු වදින් යනවා කියලා. හෙලෝ ගයිස්, ඔන්න අද ඔයාලට අරන් නැම්මේ අපේ මෝදනා පන්සලේ තිබ්බ කටින පින්කම. මේ කටින පින්කම අපි හැමදාම සහභාගී වෙනවා, අවුරුද්දකට සැරයක් තියෙනවා. ඉතින් මේ සැරේ අපි කටින පින්කමට සහභාගී වෙද්දී ධ්‍යාන ගොඩක් ලොකුයි. ඉතින් ලස්සන ළමා සාරියක් ඇඳලා අපිත් අපේ ආගමික චාරිත්‍ර ධ්‍යානටත් පෙන්වන්න ආස නිසා අපි ධ්‍යානාව එක්කන් ගියා පන්සල. ඉතින් කටින පින්කම මුලින්ම පටන් ගත්තේ පෙරහැරෙන්. කටින පින්කම පෙරහැරෙන් පටන් ගත්තේ පන්සලේ පාරේ ඉඳලා පන්සලට කටින චීවරේ වඩම්මනම. ඉතින් ඊට පස්සේ ඔයාලට දැක් ගන්න පුළුවන් ලස්සන නර්තන කණ්ඩායම් දෙකක් හිටියා. හරිම ලස්සනයි, හරිම විචිත්‍රවත්. අපේ සංස්කෘතිය විදාපාන ලස්සන නර්තන අංග දෙකක්ම පෙරහැරේ තිබ්බා. ඉතින් සේසත් මල් මේ හැම දෙයක්ත් එක තමයි කටින පෙරහැර අංග සම්පූර්ණව පැවැත්වුවේ. ඉතින් ඔයාලා දැක්කන් ඉතාලියේ ජීවත් වුණාට මේ පුංචි දරුවෝ හරිම ලස්සනට උඩ රට පහත රට මේ නර්තන ලස්සනට ඒ ගුරුවරු කියලා දීලා තිබුණා. දහම් පාසලේ ඒ නර්තන ආයතනවල ළමයි තමයි නර්තන වල යෙදුනේ. ඉතින් නර්තන අවසානයේ ඊට පස්සේ තිබුණේ කටින චීවරය මැසීමේ කර්තව්‍ය. ඉතින් කටින චීවරය මැසීම සඳහාත් ගොඩාක් කට්ටිය දායක වුණා. ඉතින් අපිටත් ඒ වාසනාවන්ත පින්වන්ත අවස්ථාව උදා වුණා කටින චීවරය මැසීමට. ධ්‍යානත් ඒකට ඉතාම සතුටින් තමයි සහභාගී වුණේ. ඊට පස්සේ කටින චීවරය මැසීමෙන් පසුව අපිට එදිලා තිබුණේ කටින චීවරේ පණු පෙවීමේ අවස්ථාව. මේකත් ඉතාලියේ වෙසෙන අපිට ඉතාමත් දුර්ලභ අවස්ථාවක් විදිහට තමයි මම නම් දැක්කේ. ඉතින් හැමෝම මේ හාමුදුරුවෝ දායක මහත්වරු මේ හැමෝම මේ කාර්යය සඳහා උදව් කරා. කටින චීවරය පඳු පවන්න. ඉතින් මේ පොඩි ළමයි හරිම ආසාවෙන් මේ දේවල් දිහා බලන් හිටියේ. අපේ
සිරිත් විරිත් සංස්කෘතිය චාරිත්‍ර වාරිත්‍ර හැමදේම ඉතාලියේ ජීවත් වුණත් දැක ගැනීමට හැම්බීමත් ලොකු සතුටක්. ඉතින් ඊට පස්සේ බුද්ධ පූජාව පැවැත්වුවා හාමුදුරුවෝ එකතු වෙලා චෛත්‍යයට පිරිකර සියලු දේ පූජා කරලා ඊට පස්සේ අවසානයේ පිරිත් වලින් තමා ඒ දවස නිමා කරන්නේ. ඊළඟ දවසේ උදේත් අපි පන්සල් ගියා. මේ ඊළඟ දවසේ උදේ කප්රුක ගහක් තිබුණා. ඒ වගේම බුද්ධ පූජාව සකස් කරලා තිබුණා. දානි හාමුදුරුවන්ට දානි පිරිනමන්නේ සියලු කටයුතු සූදානම් කරලා තමයි තිබුණේ. ඉතින් හරිම වටින දෙයක් මට නම් ඉතින් මම හරිම ආසාවෙන් තමයි මේ දේවල් වලට සහභාගී වුණේ. මේ ඔයාලට කියන්න ඕනේ මේ පිරිත් මණ්ඩපය මෝදනා ප්‍රදේශයේ ජීවත් වෙන ගැහැණු ළමයි තමා මේකට උදව් කරලා තිබුණේ හදන්න. ලස්සනට හදලා තිබුණා. ඉතින් දැන් තියෙන්නේ හාමුදුරුවන්ගේ දානමය කටයුතු කිරීමට. ඉතින් දියානත් මේ දෙයට ගොඩාක් ආසාවෙන් තමයි සහභාගී වුණේ. ඉතින් ඊට පස්සේ කඨින චීවරේ පූජා කරලා ඉතින් අපි ගොඩක් පින් රැස් කරගත්තා. අවසානයේ කඨින චීවරයේ අවසානයේ ඉතන විශාල සෙනගක් ඇවිල්ලත් හිටියා. රසම රස දන්සලකුත් අපිට හොඳ ගන්න හම්බුණා. ඉතින් දියානා හොඳට සෙල්ලම් කරා. ඉතින් සෙනසුරාදාට අපි ගත කරේ මෙන්න මේ කඨින මහා පින්කමට සහභාගී වෙමින්. ඉතින් හරිම ලස්සන ප්‍රදේශයක තමයි මේක තියෙන්නේ. මම හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක රස විඳින්න ඇති. ඔයාලටත් මේ වීඩියෝ එක බැලීමෙන් පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එන ඔයාලා හැමෝටම බුදු සරණයි. තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්.